Hello guys, මේ තියෙන Sony XZ S phone එකක්. මේ phone එක custom පාවිච්චි කර ඉද්දි dead වෙලා තියෙන්නේ. මුලින්ම අපි මේකේ display එක පරිස්සමට ගලව ගන්නවා. මොකද මේ phone එකේ display එක ගලවලා තමයි board එක එළියට ගන්න තියෙන්නේ. මේ තියෙන්නේ මේ phone එකේ motherboard එක. දැනටමත් මම මොකක් නිසාද මේක dead උනේ කියන එක හොයාගෙන ඉවරයි. හැබැයි ලෙඩේ හදන්න මුළු board එකම diagnosis කරන්න වෙනවා. මේ board එකේ full short tag තිබ්බේ ඒක හදලා ඉවරයි. ඉතින් display එක ආයෙත් තියලා check කරලා බලනවා දැන් පණ තියනවද කියලා. board එකට පණ ආවා guys. ඉතින් ඊළඟට අපිට තියෙන්නේ මේක හයි කරගන්න. මුලින්ම අපි කරන්නේ display එකේ සහ display frame එකේ තියෙන glue එක සම්පූර්ණයෙන් අයින් කරගන්න. ඊළඟට phone එක ඇතුලේ සහ display එකේ තියෙන මගේ finger marks ඔක්කොම clean කරගන්න. මොකද guys කවදම හරි දවසක මේ phone එක හොරකමකට හරි මිනිමරුමකට හරි සාක්ෂියක් විදිහට අහුනොත් එච්චර දුර හිතන්න ඕනේ නෑ. මේ phone එකේ motherboard එකේ තිබ්බ short එක අපි අයින් කරගෙන තියෙනවා. මේ phone එකම ආයෙත් දවසක short වුණොත් ඒකට මම වගියන්න ඕනේද? එහෙමවක් කියන්න නම් මේ phone එක ගලවන වෙලාවේ මේකේ motherboard එකට ශ්‍රී ලංකන් එකෙන් හරි Selinco එකෙන් හරි insurance එකක් දාලා තියාගන්න ඕන. ඕනම භාණ්ඩයක් පාවිච්චි කරන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒ කාලය පැන්නට පස්සේ ඒ භාණ්ඩ වෙනස් වෙනවා. මේ වයින් සමහරක් භාණ්ඩ අපිට කලින් තිබ්බා වගේම හදාගන්න පුළුවන් වෙනවා. ඒත් අපිට වෙනස් වෙන එක නවත්තන්න බෑ. තවත් සමහරක් භාණ්ඩ අපිට පුළුවන් විදිහට හදාගෙන පාවිච්චි කරන්න වෙනවා. හැබැයි ඒත් වෙනස් වෙන එක නවත්තන්න අපිට බෑ. මේ දෙකම අතර වෙනස් වුණාට පස්සේ හදලවත් පාවිච්චි කරන්න බැරි භාණ්ඩ තියෙනවා. ඒවා අපි අත්හැරලා දාන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න. වෙනස් වුණාට පස්සේ හදාගන්නත් බැරි නම් ආයෙ පාවිච්චි කරන්නත් බැරි නම් ඒ දේ අත්හැරලා දාන්න.